තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම වාසනාවන්ත වූ සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුද්ධ දේශනාව තුළ සඳහන් වෙනවා අසජ්ජාය මලා මන්තා අනුට්ඨාච මලා ගරා මල වන්නස්ස කෝ සත්‍යං පමාදෝ රක්කතෝ මුලං. මෙහි තේරුම සඳහන් වෙනවා භාවිත නොකරන සතර නැසින්නේ වෙරතෙර වූත් ජීවනසින්නේ තුසිත කම හැඩරුවවන සන්නේ පමාව හැම දියුණුව වලකන්නේ. පුතා භාවිත නොකරන සතර නැසෙන්නේ. සතර කියනවා ශිල්ප ශාස්ත්‍රය. ඔබ යම් දෙයක් ඉගෙන ගත්තනම් ඒ නිතර නිතර භාවිතා නොවන්නේ නම් නොකරන්නේ නම් එය විනාශ වෙලා යනවා, මතකයෙන් ඈත් වෙලා යනවා. වෙරතෙර වූවොත් ගේ වෙනසෙන්නේ. ඔබ උත්සාහයෙන් තොර වූවොත්, ඔබේ කැපවීම උත්සාහය උනන්දුව නොතිබ්බොත් ඔබ ඉන්න ගේ දොර පවා කඩා වැටෙනවයි කියන එක තමයි ඒකෙන් පැහැදිලි කරන්නේ. ඔබට දැනෙනවා ඇති සමහර ගෙවල් දොරවල් වල කටයුතු දිහා බලනකොට ගේ වහලා දි รา පත් වෙලා වටපිටාවේ හැම දෙයක්ම දි รา පත් වෙලා ගිහිල්ලා. ඉතින් එහෙකින් පේන්නේ ඒ ගෙදර ඉන්න මිනිස්සුන්ට උත්සාහයක් නැtei කියන එකයි. අනුට්ඨාච මලා ගරා මල වන්නස්ස කෝ සජ්ජං. ඒ කියන්නේ කම්මැලියට කවදාවත් දියුණුවක් ලබන්න බෑ. ලස්සනට ඉන්නත් බෑ ඒ පුජ්‍යලයාට. මොකද ඔහු අඳින පළඳින ඇඳුම පැළඳුමේ ඉඳලා පිරිසුදුව පිළිවෙලකට තියාගන්න ඔහුට හැකියාවක් නැහැ. මොකද තියෙන කම්මැලි කම නිසා. වෙරතෙර භාවිත නොකරන සතර නැතින්නේ වෙරතෙර වූවොත් ගේ වෙනසින්නේ කුසීත කම හැඩරුව වනසන්නේ. තමන්ගේ ලස්සන හැඩරුව පවා නැති වෙන්නේ කම්මැලිකම අලසකම ඇති කරගත්තොත් පමණයි. තමාව හැම දියුණුව වළකන්නේ. තමන්ගේ ජීවිතයේ යන්න ඕන ඉලක්කයට යන්න බැරි වෙන්නේ තමන් අප්‍රමාදීව කටයුතු නොකරන නිසා. නිසා පුතා ජීවිතේ ජය ගන්නට නම් අප්‍රමාදීව කටයුතු කරන්න, අද කළ යුතු දේ අදම කරන්න, ඒක හෙටට කල් තබන්න එපා. විශේෂයෙන් කුසලට කම්මැලි නොවි යහපත් කටයුතු කරන්න ඔබ කිසි විටක කම්මැලි වෙන්න එපා. ඔබ අප්‍රමාදීව වැඩ කටයුතු කරන්න. එතකොට ඔබේ මෙලව ජීවිතයත් පරලොව ජීවිතයත් සාර්ථක කරගන්න පුළුවන් කියලා බුද්ධ දේශනාව පැහැදිලි කරලා තිබෙනවා. ඒ නිසා සියලු දෙනාම මේ වාසනාවන්ත දවසේ අදිෂ්ඨානයෙන් හිතට අදිෂ්ඨානයෙන් පෙරට යන මිනිහාට මේ ලෝකේ ජයගත නොහැකි දෙයක් නැහැ කියන සංකල්පනාවේ පිහිටාගෙන ඔබේ ජීවිතය ජය ගන්න උත්සාහයෙන් උනන්දුවෙන් ඉදිරියට යන්න හැම දිනාටම තෙරුවන් සරණයි.